අඳුරු රාත්‍රියක කාමරයක එක ඉටිපන්දමක් ලස්සනට දැල්වෙමින් තිබුණා. ඒ අඳුර මැදින් පියාඹගෙන ආපු පුංචි සලඹයෙක් මේ ලස්සනට නටන රත්තරන් පාට ආලෝකය දැක්කා. එයාට ඒක පුදුමයක් වුණා. සලඹයා ඒ ආලෝකයට වාසී වුණා. එයා හිතුවා මේ ලෝකේ මේ තරම් ලස්සන දෙයක් තියෙනවා නම් ඒක ළඟටම ගිහින් ඒ සතුට විඳින්න ඕන කියලා. අනිත් රාත්‍රී සත්තු කොඳුරලා කිව්වා ළඟට යන්න එපා. ඒක ලස්සනයි තමයි. ඒත් ඒක පුච්චනවා. ඒත් සලමයා ඒ කිසිවක් ඇහුවේ නැහැ. මට නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා එයා හිතුවා. අන්තිමේදී තවත් ඉවස ගන්න බැරුව ඒ සලමයා ඒ ආලෝකයේ මැදටම පියාඹගෙන ගියා. ඒ එක්කම එයාගේ ලස්සන පියාපත් අළු වෙලා යද්දී තමන්ගේ අවසන් මොහොතේ වේදනාවෙන් ඇහුවා "ඇයි මම ඔයාගේ ලස්සනට මේ තරම් ආදරය කරද්දී ඇයි ඔයා මාව පිච්චුවේ?" ඉටිපන්දන් දැල්ල දුකෙන් හෙමින් කිව්වා "මට සමා වෙන්න. මම ඕන කමින් කලේ නැහැ. ඒක මගේ හැටි. මම දේවල් පුච්චනවා." සමහර මිනිස්සු ඉටිපන්දන් දැල්ල වගේ. එයාලගේ දීප්තිය ඔයාව ආකර්ෂණය කරයි. එයාලගේ උණුහුම මොහොතකට සනීපයක් ගෙනේ. ඒත් එයාලගේ ස්වභාවය තමයි ළඟට එන දේවල් පුච්චලා දාන එක. ඔයාට ආදරේ දීලා ඒ ස්වභාවය වෙනස් කරන්න බෑ. ඔයාට කරන්න පුළුවන් එකම දේ පිච්චෙන එකෙන් බේරිලා දුරේ ඉඳන් ඒ ලස්සන අගය කරන එක විතරයි.